සාරි පොටයට මතක බොමයි කියා දෙන්නට පිටපතේ දුකයි සතුටයි එකට මොහොනෝ ඇරඹුමට දැන් ඉඩ ඇතේ. හෙට රටේ වීරයන් බිහිවන වේදිකාවක් ඉදි වුණා. සතුට රජවේ පුංචි පැටවුන් මල් පොකුරුසේ බබලනා. රැඟුම් රගනට පුංචි පැටවුන් නොයිවසිල්ලෙන් පසුවනා. සිඟිති රැඟුමන් රඟන්නට නම් අත්පුඩියමයි උවමනා. ලස්සන අප්පුඩියක් ගහන්නකෝ. දෝතේ ශක්තිය ආශිර්වාදය වේදිකා කරලියට ලැබෙන විදියට හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා පුංචි පැටවුන්ගේ ලස්සන අපූර්ව මේ වසරේ හිණ ටික අපි මෙන්න මේ විදිහටයි විරාජමාන කරන්නට සූදානම් වන්නේ. ආදරණීය පුංචි පැටවුන්ට ඉඩකඩ අවස්ථාව වේදිකා කරලියේ අවස්ථාව ලබා දෙමින්. එහෙනම් හැමෝම බොහොම ආදරයෙන් සතුටින් පිළි අරගන්න ගමන්ම අපි සූදානම් වෙනවා සිඟිති රැඟුමන් ආරම්භ කරන්නේ. අරගන්නට බොහොම ගෞරවයෙන් යුක්තවයි සූදානම් වන්නේ. එහෙමනම් බොහොමත්ම ගෞරවයෙන් යුක්තව පුංචි පැටවුන්ට ආශිර්වාද එක්කාසු කරන්නට මේ ස්ථානයට වැඩම කරපෝ අපේ නායක හාමුදුරන් වහන්සේට ඇරයුම් කරන්නටයි මේ සූදානම. ආරච්චිවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ අපේ නායක හාමුදුරන් වහන්සේ උඩුවිල සුගත අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් යුක්තව පාද අභිවන්දනයේ යුක්තවයි ඔබ වහන්සේට ආරාධනා කරන්න. අපි සියලු දෙනාම සිල්ලතුන් බවට පත් කරන්නට සියලු දෙනාම පුංචි පැටවු වෙනුවෙන් ආශිර්වාදය එක්කාසු කරන්නට බොහොමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං. සිළු දැල්වීම සඳහා බොහොමත්ම ගෞරවයෙන් මුලින්ම ආරාධනා එක්කාසු කරනවා. ආරච්චිවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති නම කියන අවසරයි උඩුවිල සුගත සිරි අපේ ගෞරවනීය හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වාසනාවන්ත පින්බර දෝතෙන් මුල්ම පහන් ප්‍රදීපේ දල්වාලනට බොහොමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා එක්කාසු කරනවා. සියඹලාපිටිය ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනිය වසන්තා ගුරු මහත්මියට බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා එක්කාසු කරනවා. පැටවුන්ගේ ලස්සන බලන්නට සූදානම් වෙන සැරසෙන වෙලාවේ ඊට පෙර ආතුව පහනක ආශිර්වාදයක් එක්කාසු කරන්නට පහන් ප්‍රදීප දල්වාලන්නටයි ඔබතුමියට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා එක්කාසු කරන්නේ. සියඹලාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ මාජි පෙරේරා ගුරුතුමියටත් බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනාව ඊළඟ පහන් ප්‍රදීපයේ ඔබතුමියගේ වාසනාවන්ත සුරතින් දල්වාලමින් මේ කටයුත්ත වෙනුවෙන් ආශිර්වාද එක්කාසු කරන්නට අපට දායකත්වය එක්කාසු කරන්නද කියලා. ඒ වගේම තමයි මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක අල්පොන්සු මහත්මයාණනි බොහොමත්ම ගෞරවයෙන් ඔබතුමන්ටයි ඊළඟ ගෞරවනීය ඇරයුම පහන් ප්‍රදීපයක් වෙනුවෙන් ආශිර්වාද එක්තම් කරන්නට බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ඔබතුමන්ටත් ආරාධනා එක්කාසු කරනවා. පෙරපාසලේ පිහිනුම් උපදේශකතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් ඇරයුම නිමන්ත මතතුමනි බොහොමත්ම ගෞරවයෙන් ඔබතුමන්ටයි ඊළඟ ගෞරවනීය ඇරයුම පහන් ප්‍රදීපයක් දල්වාලමින් මේ කටයුත්ත සඳහා ආශිර්වාද එක්කාසු කරන්නට. හැමදාමත් මගේ පෙර පාසල ආදරණීය පුංචි දරුවන්ට අනාගතයේ දිනන තැනක් බවට පරිවර්තනය වෙන ගමනේදී අන්න ඒ භූමි භාගය හිමිකරු පුෂ්පකුමාර මහත්මයා සහ මැතිණි අපි අද දවසේ මේ මැතිණි සහභාගී වෙනවා. අපි ඒ ආදරණීය මැතිණියට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනාව පහන් ප්‍රදීපයක් දල්වාලමින් හැමදාමත්ම පුංචි පැටවුන්ට දෙන ආශිර්වාදය අදත් එක්කාසු කරන්නට කියලා. නෘත්‍ය රංගායතනාධිපති පාසල් නර්තනාචාර්ය එස් හඳුන්දුන් නායක මැතිණියට බොහොමත්ම ගෞරවයෙන් යුක්තවයි ඊළඟ ගෞරවනීය ඇරයුම පහන් ප්‍රදීපයක් දල්වාලමින් ආශිර්වාද එක්තම් කරන්නට. නාලනීය දිසානායක මහත්මියට බොහොමත්ම ගෞරවයෙන් ඇරයුම ඊළඟ පහන් ප්‍රදීපය ඔබතුමියගේ වාසනාවන්ත සුරතේ දල්වාලන්නට. පුංචි පැටව පෙර පාසලට එනකොට අසල්වාසී හැමදෙනාගේම ආශිර්වාදය හැමදාම පුංචි පැටවුත් එක්කලා තිබුණා. ඒ නිසාම තමයි අද මේ කටයුත්ත වෙනුවෙන් ලොකු පිරිසක් අපිත් එක්කලා අත්හැල් බෙදගෙන ඉන්නේ. ඒ අතරින් බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා පත්මා මහත්මියනි බොහොමත්ම ගෞරවයෙන් අසල්වාසී සියලු දෙනා නියෝජනය කරමින් ඔබතුමියගේ වාසනාවන්ත සුරතෙන් පහන්
ප්‍රදීපයක් දැල්වාලා මේ කටයුත්ත සඳහා ආශිර්වාද එක්තැන් කරන්නට කියලා. අද වැඩියෙන්ම සතුටු වෙන Tamanගේ දැසෙන් සතුටු කඳුළු වගුරුවන ආදරණීය මෞතුමියෙකුට බොහොමත්ම ගෞරවයෙන් නැරයුම පහන් ප්‍රදීපයක් දැල්වාලන්නට බොහොමත්ම ගෞරවයෙන් අපිත් සමග එක්කාසු වන්නටයි. ඒ වගේම තමයි පුංචි දරුවෙකුටත් ආරාධනා කරන ගමන්ම පෙර පාසලේ ආදරණීය චූටි ටීචර්ලා දෙන්නටයි ලොකු ටීචර්යිත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා පහන් ප්‍රදීපයක් දැල්වාලන්න. බොහොමත්ම ගෞරවයෙන් සියලු දෙනාටම ආරාධනාව පහන් ප්‍රදීපයකට ආශිර්වාදය එක්තැන් කරමින් මේ ගෞරවනීය කටයුත්තේ ආරම්භුමට ආශිර්වාද ලබා දෙන්න කියලා. ගණතුරට පහන් ප්‍රදීපයක් ගණදුර දුරු කරන්නට මහා ලොකු මෙහෙවරක් කරනවා. අද මේ ඝන අන්ධකාර රාත්‍රිය පහන් ප්‍රදීපයකින් ආලෝකමත් කරලා මේ රට මේ සමාජයේ බාර ගන්න ඉන්න ආදරණීය පුංචි පැටවුන්ගේ අනාගතයත් දැල්වෙන පහන් සෙලුවක් වගේම ආලෝකමත් වෙන්න කියලායි අපේ ප්‍රාර්ථනාව. මේ ලෝකය එළිය කරන්නට මේ ලෝකය බබලවන්නට ඉන්න ආදරණීය පුංචි පැටවුනේ ඔබ වෙනුවෙන් නිර්මාණය කරපු ලස්සන වේදිකාව වෙනුවෙනුයි අපි මේ විදිහට පහන් ප්‍රදීපයක් දැල්වාලමින් ආශිර්වාදයක් දැක් කරන්නේ. සියලු දෙනාගේම ආශිර්වාදය අද පහන් ප්‍රදීපයකට එක්තැන් වෙලා මේ ලස්සන වේදිකා කරලේ ඉස්සරහා තවත් ලස්සන කරන අපූර්ව අපි ඒ ලස්සන අපූර්ව පහන් ප්‍රදීප එකින් එක දැල්වාලා මේ පැමිණ සිටින ගෞරවනීය ආරාධිත මහත්ම මහත්මීන්ගේ ආශිර්වාදය මේ ආදරණීය පුංචි පැටවුන්ට පහන් ප්‍රදීපයක් එක්තැන් කරන වාස්සේ අපි මේ විදිහට එක්තැන් කරනකොට හැමදෙනාගේම හදවතේ ප්‍රාර්ථනාව අද මේ පුංචි පැටවුන් මේ ලස්සන වේදිකා කරලිය තුල Tamanගේ හීන එකින් එක පුබුදුනකොට එකින් එක හැබෑ කරගන්නකොට ඒ වෙනුවෙන් හැමදෙනාගේම හදවතේ ආශිර්වාදය එකතු කරන්නට වැස්සවලහක දයනේ මේ පැත්ත පළාතේවත් එන්නේ නැතුව ආදරණීය පුංචි පැටවුන්ට මේ ලස්සන කටයුත්ත හවර කරගන්නට ආශිර්වාද එක්තැන් කරන්නට අපි ඔබ වහන්සේගෙන් උත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ ගෞරවනීය කටයුත්තයි අපි එක්තැන් කරන්නේ මේ මොහොතේදී නැදගමුව සිංගිති ආදරණීය පුංචි පැටවු ටිකයි තව ස්වල්ප වේලාවකින් වේදිකා කරලියට Tamanගේ හැකියාව එක්තුම් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙනුයි හැමදෙනාගේම ආශිර්වාදය පහන් ප්‍රදීපයකට මේ ආකාරයෙන් අපි කැටි කරන්නේ. ආශිර්වාදයයි පහන් ප්‍රදීපයකට අපි මේ විදිහට එක්තම් කරන්නේ. ආදරණීය පුංචි පැටවුන්ගේ කලෙලි මංගල්‍යයේ ආරම්භයයි අපි මේ මොහොතේදී මේ ආකාරයෙන් සටහන් කරමින් තියෙන්නේ. වසර 22ක් පුරාවටම ආදරණීය පුංචි පැටවුන්ට මේ සමාජයට බයක් එකක් නැතුව යන්න හදපු ආදරණීය තක්සලාව සිඟිති පෙර පාසලේ 2025 ආදරණීය කලා මංගල්‍යයයි අපි මේ විදිහට හැමදෙනාගේම ආශිර්වාදයෙන් ආරම්භ කරන්න සූදානම් වන්නේ. ගෞරවනීය නායකස්සන කටයුත්ත වෙනුවෙන් අත්වල බැඳගත් සියලු දෙනාම බොහොමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගැනීමේ කටයුත්තයි හසිත ටීචර් මේ විදිහට කරන්නේ. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. 2025 නදගමු සිඟිති පෙර පාසලේ පුංචි දුවා දරුවන්ගේ විවිධ ප්‍රසංගයේ සමාරම්භය මෙලෙස සනිටුහන් කරන අතර අපගේ විශේෂ ආරාධනාව පිළිගෙන මේ ස්ථානයට සැපැමිණ ආරච්චිවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ අවසරයි නම කියන්ට උඩුවිල සුගත සිරිහිමිපාණන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා.
ඒ වගේම සියඹලාපිටිය ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනිය වසන්තා ප්‍රියදර්ශිනී මහත්මිය ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබන අතර සියඹලාපිටිය ප්‍රාථමික විදුහලේ මාජි පෙරේරා ගුරු මහත්මියවත් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක අල්ෆොන්සු මහතාවත් පෙර පාසලේ පිහිනුම් උපදේශක නිමන්ත මහතාවත් පෙර පාසලේ භූමියේ හිමිකරු ලෙස කටයුතු කරන පුෂ්ප කුමාර මහතා හා එම මහත්මියවත් අපගේ විවිධ ප්‍රසංගයට ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම නෘත්‍ය රංගායතනාධිපති පාසල් නර්තනාචාර්ය හඳුන්දු නායක මහත්මිය ඒ වගේම පෙර පාසලේ සෑම වැඩකදීම අප සමග එක්ව වැඩ කරන නාලනී දිසානායක මහත්මිය සහ පත්මා දිසානායක මහත්මියවත් නැදගමුව සිඟිති පෙර පාසල වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් අපගේ විවිධ ප්‍රසංගය වෙනුවෙන් පිළිගනු ලබනවා. ස්තුතියි.